එතකොට දැන් මෙතන මට ඔයාලට විශේෂයෙන් කියන්න ඕනකම තිබුණේ මගේ ෆන්ඩින් ෆී එක විදිහට $72ක් කැපිලා තියෙනවා. right ෆන්ඩින් ෆී එක විදිහට $72ක්. right කැපිලා තියෙනවා කියලාම ඒක කියන්නේ රුපියල් කීයක්ද නේ? රුපියල් 21000ක් 22000ක් විතර කැපිලා තියෙනවා ෆන්ඩින් ෆී එක විදිහට. නමුත් ඔයා කොච්චර කල් ට්‍රේඩ් හෝල්ඩ් කරන් හිටියත් මේ ෆන්ඩින් ෆී එක ගොඩක් කැපෙනවා තමයි. right නමුත් ඔයා ප්‍රොෆිට් ගන්නකොට මේ බලන්න 12% වගේ පොඩි ප්‍රොෆිට් එකක් ගන්නකොටම මේ ෆන්ඩින් ෆී එක අමතක කරලා දාන්න පුළුවන්. right මේ ප්‍රොෆිට් එක ගත්ත ගමන් ෆන්ඩින් ෆී එකට වඩා වැඩිපුර ප්‍රොෆිට් එකක් එනවා. හරිද? මේක $350කට ආසන්න ප්‍රොෆිට් එකක් එනවා ෆන්ඩින් ෆී එක අයින් කරාම. ඒක ෆන්ඩින් ෆී එක කොච්චර කාලෙ කියන හෝල්ඩ් කරන් ඉඳලා ෆන්ඩින් ෆී එක කැපුණත් ඔයාට පුළුවන් වෙලා තියෙනවා ඒ ෆන්ඩින් ෆී එකට වඩා හොඳ ප්‍රොෆිට් එකකට යන්න. තේරෙනවද? ඒ නිසා ගොඩක් කල් ට්‍රේඩ් හෝල්ඩ් කරන් ඉන්න බය වෙන්න එපා. හැබැයි මෙහෙම ගොඩක් කල් ට්‍රේඩ් හෝල්ඩ් කරන් ඉඳලා ඒක ලොස් එකකින් ක්ලෝස් වෙනවා නම් right එහෙම නම් ප්‍රශ්නයක්. නමුත් ඔයාලට පේනවා මම මෙච්චර කල් මේ පොසිෂන් එක හෝල්ඩ් කරන් ඉඳලා ෆන්ඩින් ෆී එක $72ක් දීලා මේක ලස්සනට මේක ප්‍රොෆිට් එකක් විදියට ප්‍රොෆිටබල් ට්‍රේඩ් එකක් විදියට ක්ලෝස් කරලා තියෙනවා.